වසන්ත සම්මත විපක්ෂ දේශපාලනඥයන් කණ්ඩායමකට මෙන්න කරච්චි මාර්ගයේ ගිණුමකින් චෙක්පත් 168ක් මගින් රුපියල් මිලියන 1098ක් ලබා දීලා තිනවා කියලා වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිත ඇමති වසන්ත සමරසිංහ මහත්තයා මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විශේෂ පිළිබඳ විවාදය අතරතුර පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. හරි මේ අනාවරණය ඊයේ කරා. එතකොට අර මේ පාර්ලිමේන්තුවට කට්ටියගේ නම් ටිකක් නෑ නේද? ඉන්නවා කියලා සිගරට් බදු ගන්න හැටි වැරදි. ඒ නිසා ආණ්ඩුවට වඩා සමාගම් විශාල ආදායමක් ලබනවා කියන්නේ අතරේ මේ ආචාර්ය හර්ෂ සිල්ලා මහත්තයා කියනවා. අද දවසේ මේ අයවැය සම්මානයේ විශේෂයි බස් එකක් මේ තමයි දැන් මේ සති ගානක් අයවැය තිබුණා. ඒ විවාද සම්බන්ධ අවසන් ඡන්දෙම සීමා අද තියෙන නියමිතයි. ඒකත් වත්පත්වල උල්පොරට ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා තමන්ගේ තනතුරේ ඉල්ලා අපි උදේ ප්‍රෝටෝල් මේක කිව්වා. හරි. මේ ඖෂධ කේන්ද්‍රයක් මත කියලා තමයි කියන්නේ. කොහොමද තුමා පුදුවේ කියා. දැන් අදානික ලියුම් දැන් ඒක තමයි අදානි මේ අවුරුදු දෙකක් විතර අදානි අර අන්නාර සුලා බලාගාර සම්බන්ධයෙන් ප්‍රොසෙස් එක හිටියා. ඒ ඉතරිදලා ගියා. හරිද? ඊට පස්සේ යම් ඉගිබිගි හොඳ මිගියේ ඉතරද දුන්නා. පත්‍රවල තිබුණ කියුවා. යනවා. හරි. ආයි නිකන් අවුලකුත් නෑ. දැන් හැබැයි මේක උත්තරයක් හම්බෙන්න බෑ. ඒක තමයි මේ කියන්නේ. අදානිගේ ලියුමට බලශක්ති අමාත්‍යාංශයේ උත්තර සොයන්නේ. ආයි උඩන් සත ගානක් දාලා යොක ලියුමට බලශක්ති අමාත්‍යාංශයේ උත්තර හොයනවා. උත්තරයක් ඉක්මනට එවුවොත් හොඳයි නේද? නැත්තම් උත්තර හොයන කම්ම ආයෝජකයෝ ඉන්නේ නැහැ. විදුලියේ ගාන බස්සන්න අදාළ ලෑස්ති නැහැ කියලා මේ අතරේ සඳහන් වෙනවා. හරි. එතකොට මේ අර අයවැය අවසන් ඡන්දය අද කියලා මම කිව්වා මන්ත්‍රීන් කොළඹ රඳවා ගනී කියලා තියෙනවා. මේ මුංචන්ද සම්බන්ධයෙන් ගත්තාම මේ මැතිවරණ කොමිසම අපි උදේ රෝඩ්වල මේක ප්‍රචාරය කළා මේ සමන් රත්නායක මහත්තයා කියන විශේෂ කතාව. දැන් මේ මැතිවරණ තියෙන කාලේ විශේෂ උත්සව කීපයක් තියෙනවා. ඒකත් තමයි බස් මේ අලුත් අවුරුද්දේ. හරි. එතකොට සාමාන්‍ය පෙළ විභාගයේ අනිත් පැත්තෙන් මැයි දිනේ ඒ වගේ කතාන්තර ගොඩක් ඡන්දය අතර තියෙනවා. හරි.